ඉතින් ඔන්න අද සුපුරුදු විදියට කතාවේ ඊළඟ කොටස අරගෙන ආවා. බලමු. මිදුණු සංසාර යාත්‍රාව. එහෙම කෙල්ලව ඇදගෙන එළියට ගිය කොල්ලා කෙල්ලව එළියට දාලා දොර වැහුවා. දෙච්ච දේ හිතාගන්න බැරුව කෙල්ල තාමත් දොර දිහා බලාගෙන ඉන්නවා. ඒ ඌරියා කෙල්ලාගේ පොළවේ හපමින් එතනින් යන්න ගියේ කුටු ගගා කොල්ලට බැන බැන. බොස් දැන් දවස් කීයක්ද හොමෝ ඇති බොස්. චාලි මේ කංකෙන්දිරි ගානේ මාස ගාණක් තිස්සේ උදේ ඉඳන් රෑ වෙනකම් බාර් එකට වෙලා ජීවිතේ දිය කරන කොල්ලා දිහා බලාගෙන. එදා කෙල්ලත් එක්ක වෙච්ච කතාබහත් එක්ක අන්තිමටම රිදුණු හිතත් අරන් කොල්ලා ආවේ තමන්ගේ කොළඹ ගෙදරට. කොල්ලා ඇමරිකාවේ ඉන්න ගමන් තමන්ගෙන ප්ලෑන් එකකට අනුව මේකේ හැදෙව්වේ ඔහුටම ආවේනික වෙච්ච විදිහට. වීදුරු වලින් නෙමෙයි තට්ටු දෙකේ මැද වතුන මේක හදලා තියෙන්නේ කඳු මුදුනක. ඒ කඳු ගැටේ පාමුල සුන්දරව ගලාගෙන ගිය පාරක් එක්ක තියෙන මේ බිම් කඩ දිහා බලද්දි දැනෙන හැඟීම වචන කරන්න බෑ. ඒ තරම් ලස්සන වටපිටාවක් කොල්ලා මේ මන්දිරේ නිමවන්න තෝරගෙන තිබුණා. මන්දිරයේ ඇතුළෙන් බැලුවම එළිය සියල්ලටම දකින්න ලැබුණ පිටත සිටින කිසිවෙකුට ඒ ඇතුළත සිදුවන කිසිවක් නොපෙනෙන වීදුරු වර්ගයක් භාවිත කරමින් නිමවා තිබූ එය බැලූ බැල්මට හෝටලයක සිරිගියනවා. සූරිය බණ්ඩාර. හා ඒක සූරිය බණ්ඩාර කෙනෙක් කියලා මට මතක් කරලා දුන්නා. ඔව් ආයෙ මතක් කරලා දුන්නා. චාලි කොල්ලගේ පසකින් වාඩි වෙලා හැමදාම වගේ අදත් කොල්ල කියවෙන සේරම අහගෙන ඉන්නේ. කොල්ලගේ නමට සූරිය බණ්ඩාර කියලා නම දාන්නේ සූරිය බණ්ඩාර මැණිකේ. විශාඛ තේමිය එක්ක ගිහින් මාස කිහිපයක් ඇතුළත ආපහු සූරිය බණ්ඩාර වලන්ට එන්නේ තේමියගේ තිබ්බ නොමනා හැසිරීම නිසා. තේමිය කියන්නේ කලින් කසාද බඳපු කෙනෙක් කියලා දැනගද්දි පූර්ණ විශාඛගේ බඩට ඇදිත් විතරයි. විශාඛ මාස 5ක දරුවෙක් දරාගෙන ආපහු සූරිය බණ්ඩාර වලන්ට ආවට පස්සේ බණ්ඩාර මැණික තමන්ගේ දරුවෙක් මුණුබුරත් ආදරෙන් බාරගත්තා.